මං වැට්ටිම ආදරය කරන රිසල්ට් එක. ෂයි කරගන්න බැරි වෙනවා, සෙකන්ඩ් ෂයි කරගන්න බැරි වෙනවා. ડોක්ටර්ලා ඩේට් දෙනවා අවුරුදු 5යි ජීවත් වෙන්න කියලා. මං කියන්නේ හරියට කවුරුද? හරි. පුතා දැනගන්නවා පුතාට කැන්සර් එකක් තියෙනවා කියලා. බ්ලඩ් කැන්සර් එකක්. කැන්සර් එකක් එක්ක ජීවත් වෙනවා කියන්නේ මෙන්ටලිටි එක කුසීත එකට මාරු වෙනමාරුයි. මේ ධෛර්යයට ගන්න ධෛර්යයක් මේ ලංකාවේ ලක්ෂ 5මාරක් ලිව්වා ඒ දවල් පුතේ. කිසිම දරුවෙකුට නැහැ. තාට ෆිසිකල් ක්ලාස් එකකට එන්න බෑ. ඒ ඉන්ජෙක්ෂන් නමන ගෙවුවට පස්සේ මාර අමාරුයි. නැගිට ගන්නවත් බෑ. ඔයාලා මේ වගේ කට්ටිය ගැන දැකලා තියෙනව මොනවද? කතා පොත් වලින් නව කතා පොත් වලින් සමහර දාර්ශනික කට්ටිය ගැන ටෝක් වලින් දැකලා තියෙනවා. පුතේ මේ ලංකාව නෙමෙයි මුළු ලෝකෙටම ආදර්ශයක් වෙච්ච ජීවමාන සාක්කිය. මේ රිසල්ට් එක ඇත්තටම ඉතිහාසගත වෙන්න ඕනි. මගේ විතරයි මන් තියෙන. ඊටු පන්ති දෙකේ YouTube බලන්න. ප්‍රැක්ටිකල් වලට එන්නේ මෙහි. ප්‍රැක්ටිකල් වලට එන්නම් වෙන්නේ දවස් 4යි. ප්‍රැක්ටිකල් මාසයක් දවස් 4යි. මට කිව්වේ සර් මට දවස් 4යි එන්න පුළුවන් එන්නේ. මට මේ දවස් 4ේ මේ ටික ඔක්කොම ඔයගොල්ලෝ දුන්නේ නැහැ කියලා. අපි කරානේ පුළුවන් පරිමේන කරා. අපිට අට්ටක් ගාලා අපි කට්ටිය සෙට් කළා. මෙයාව ගොඩ දාන්න ඕනින්ද අපිට අට්ටක් ගාලා අපි රැය වෙනකන් සමහර දවස්වල මෙයාට ප්‍රැක්ටිකල් ටික යනවා. යාව මම මෙතනින් කාහනේ දාගෙන සමහර දවස්වල ගෙදරින් බැස්සුවා ගිහිල්ලා මගේ පාරේමයි මේ පුතා හිටියේ. හරි මගේ ජීවිතේ මෙහෙම රිසල්ට් එකක් කවමදාවත් හම්බෙලා නැහැ පුතේ. බලන්න මෙහෙම එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට හම්බෙලා නැතුව ඇති. මේ වචන මට වඩා හොඳට මේ අයියා කියයි. ඒ අයියා කතාව අහලා අපි ඊට පස්සේ කතා කරමු. මගේ වයස හදන්න එපා. මම සෙකන්ඩ් ෂයි කරනවා 2021 පැස් වලින් දෙපාරම ඩවුන්. තර්ඩ් එක පටන් ගන්න ET වලින් මම තීරණය කරනවා. හැබැයි මම අසනීප වෙනවා. ඉතින් පෙරා දිනේ ටෙස්ට් එක කරද්දී තමයි අහුවෙන්නේ මට බ්ලඩ් කැන්සර් එකක් කියලා. ඊට පස්සේ ඒක හිතා ගන්න බැරි වෙනවා ඒ වෙලාවේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. 23 පෙබරවාරි මාසේ 14 වෙනිදා. ඒක සමහර කට්ටියට ලස්සන දවසක් එන්නේ නැති. මට එහෙම නැහැ. මා එදා තමයි මහරගම කැන්සර් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරන්නේ. මට ට්‍රීට්මන්ට් පටන් ගන්නවා. සති 3ක් විතර යනකොට මගේ කකුල් දෙක පණ නැති වෙන්න පටන් ගන්නවා. මම ගෙදරට කියනවා විස්තරේ. තාත් එනවා මාළේ ළඟ නවතින්න. ඒ එදා ඉඳන් මාස 5ක් 6ක් තනිකර මං ඇඳේ ඉන්නේ. යන්නේ නේ වීල්චෙයාර් එකේ. මම දකින්නේ මිනිස්සු හුස්ම ඉල්ලලා හඬන සද්ද විතරයි. මගේ ඉස්සරහා මිනිස්සු 30ක් 40ක් මැරලා තියෙනවා. ඉතින් මට තියෙන්නේ ඒ ලෙඩේමයි. ඒ වෙලාවේ මගේ මානසික තත්ත්වය ඇත්තටම ගොඩක් අවුල් යනවා. මගේ තාත්තා තමයි ගෙදර ඔක්කොම කරද්දී. ඉතින් යාර ජොබ් එක නැති වෙනවා මගේ ළඟ ඉන්න ඕනි හින්දා. සමහර වෙලා බෙහෙත් සමහර ටෙස්ට් ලංකාව ඇත්තටම කරන්න හම් වෙන්නේ නැහැ. ඒවා අපිට ප්‍රයිවට් කරන්න ඕනි. ඒතකොට ඒවට ලොකු ගාණක් යනවා. අම්මා ටිකට් ගහලා විකුණුවා ගෙදරින් ගෙදරට ගිහිල්ලා. මගේ යාළුවෝ නෑදෑයෝ දන්න කියන හැමෝම උදව් කරා. ඒ හින්දා තමයි ඇත්තටම මම අද මෙතන ඇවිල්ලා මෙහෙම කතා කරන්නේ. ඒ ටික ඉවරලා මම ගෙදර එනවා. ප්‍රධාන බෙහෙත් ටික විතරයි. මම ඒත් මාසෙකට සැරයක් ගිහිල්ලා බෙහෙත් දෙන්න ඕනි. විදින්නේ කොන්දේ නාරණියට ඒක ඔළුවට තමයි යන්නේ. ඒක විද්දාට පස්සේ සති දෙකක් විතර යනකම් මාර අමාරුයි. කියන්නේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. හොඳ රිදෙනවා. ගොඩක් වෙලා මම ඉන්නේ ඇඳේ. ඒක තමයි ලේසිම විදිය. ඉතින් ඔය ඉන්නකොට මට හිතෙනවා අවුරුදු ගාණක් ගියා. මම මට කියලා මොනවද කරගත්තේ කියලා. ඇත්තටම මට කියලා කිසිම දෙයක් කරගන්න නැහැ. අම්මයි තාත්තා ගොඩක් දුක් විඳා. මට ඕනේ එයාලට පුංචි පරිසතුරක් දෙන්න. ඒකෙන් හින්දාම තීරණය කරනවා ET වලින් ආයේ A level යන්න. මම එතකොට තමයි සර්ට කතා කරන්නේ සර් මට මේ ප්‍රශ්නයක් තියෙනවා මට ඔප්ෂන් එකක් දෙන්න සර්ගේ පැක් එක ගැන කතා කරනවා. සර් මට හොඳ ඔප්ෂන් එකක් දෙනවා. ඉතින් මම සර්ගේ තියරි ෆුල් පැක් එක ගන්නවා. ඇත්තටම මට ඒක බලන්න වෙන්නේ නැහැ සම්පූර්ණ ඉවර වෙනකම්. මොකද මට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න අමාරුයි. මොකද මාසෙන් සති දෙකක් මම බෙහෙත් එක වෙනුවෙන් අයින් කරනවා. සති දෙකයි මට වැඩ කරන්න තියෙන්නේ. මට ලියන්න බෑ. ඇඟිලි හිරවැල්ල අදටත් ඇඟිලි හිරවැල්ල තියෙන්නේ. හරි අමාරුවෙන් ලියන්නේ. මම හරියට වැඩ පටන් ගන්නකොට අකුරු හදාගෙන වැඩ පටන් ගන්නකොට එක්සෑම් එක තියෙන මාස 5ක් වගේ කාලයක්. එතකොට ඒකෙනුත් සති දෙක මම අයින් කරන්න ඕනේ හැම මාසෙම බෙහෙත් වෙනුවෙන්. සති දෙකයි මාසෙකට වැඩ කරන්න තියෙන්නේ. මේ සති දෙකේ හැමදේම බැලන්ස් කරගෙන කරන්න ඕනේ. SFT IT දෙකටම මම YouTube ෆ්‍රී වීඩියෝ තමයි බලන්නේ. මට ET ටිකක් අමාරුවෙන් තමයි මම සර්ගෙන්නේ. ලොකු සපෝට් එකක් හම් වෙනවා. අන්තිමට හම් වෙන ට්‍රැක් එක තමයි මට සෙට්ම වෙන්නේ. මොකද මට ඇත්තටම පොඩි කාලයක් ඇතුළත ලොකු දෙයක් කරගන්න පුළුවන් අන්තිම ට්‍රැක් එකේ. ඒත් එක්කම ප්‍රැක්ටිකල් මට ඇත්තටම හිටගෙන ඉන්න බෑ. මහන්සි වෙන්න බෑ. පහතට පාත් වෙනකොට මාව වැටෙනවා පල්ලට. කියන කඩොල් බැමි එහෙම මදින්න බෑ මට. ඉතින් මේ ප්‍රශ්නත් එක්කම ප්‍රැක්ටිකල් කැම්ප් එකටත් එනවා. හොඳ සපෝට් එකක් හම් වුණා. අතර මේ දවස් ටිකේ සර්ගෙනුත් ස්ථායගෙනුත් හම් වෙනවා. ඒ දවස් අතර මට පුළුවන් පරිදි මම කරගන්නවා. මම එක්සෑම් දෙනවා ප්‍රැක්ටිකල් කැම්ප් එකටත් යනවා.
ඒ වැඩ ටික ඇත්තටම හොඳට කරගන්නවා. ඊට පෙර අමාරු වුණා නැත්තේ නෑ. හැබැයි මම කොච්චර ප්‍රශ්න ආවත් මම මරණය දැකපු මොනස්සේ කොච්චර ප්‍රශ්න ආවත් මම අන්තිමට අත්හැරියේ. මම ඔයාලට කියන්නේ ඔයාලට හොඳ ගයිඩ් එකක් දැන් හම්බ වෙනවා. වැඩ කරන්න ප්‍රශ්නේ හිතා ගන්න බැරි වෙලාවට මොනවාවත් ඒ ඔයාලා ගන්න උත්සාහය අතාරින්න එපා. ඔයාලා වෙනුවෙන් බයිනා. ඔයාලගේ අම්මයි තාත්තයි වෙනුවෙන් හොස්පිටල්. රිසල්ට් ආවට පස්සේ ඇත්තටම මේ දෙන සතුටුන එක දැකලා මම සතුටු වුණා. මගේ රිසල්ට් එකට නෙමෙයි මම සතුටු වුණේ. මේ දෙන්නගේ සතුට දිහා බලලා මම සතුටු වුණේ. ඔයාලත් වැඩ කරන්න. ඉස්සරහට එක්සෑම් වලට හොඳට ලියන්න. සුබවතන හැමෝටම සර් ගොඩක් ස්තුතියි ඔයාලට. ගොඩක් පිං. හස්තේ ඔයාලට දුන්න සපෝට් එකට ගොඩක් ස්තුතියි. ඔයාලටම සුබවතනගේ හොඳ ගමනක් යන්න කියලා. thank you. හරි. මාර මුලින් කිව්වේ අරනේ ලංකාවේ මේ ඉන්නේ බෙස්ම රිසල්ට් එක කියලා. ඒකට ආයෙ වෙන මොකුත් දේවල් ඕනේද? පුතේ මේ මොරාල් එක ලංකාවේ මේ පාර ලක්ෂ 5ක් ළමයි ලියන්නේ නැති. මං හිතන්නේ කිසිම ළමයෙකුට මේ මොරාල් එක තියෙන්නේ නැති කියලා. ඒ එකම ළමයෙකුටවත් මේ මොරාල් එක තියෙන්නේ නැහැ. පුතේ මෙහෙමයි. අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු මේ පුතාට අනිවාර්යෙන් ඉක්මනටම සනීප වෙන්න කියලා. මේක හොඳ කරන්න පුළුවන් ලෙඩක් කියම ඇහුලක් නැහැ. දැන් මේ තුන් තියෙන ගොඩක් කරලා මේ පොසේ ගොඩක් කරන්න දෙන්නේ. දැන් ගොඩක් කරලා තියෙන කියන හොයාගන්නකොට අමාරුයි. විවාහගත්ත ගමන් අපි දන්නේ නැහැ. ඒතකොට අපි දැන් මේ ටික කරන් ගිය හින්දා දැන් පිළිවෙලට එහෙම වැඩලක් වෙන්නේ නැහැ. එහෙම ඕන තරම් ඒ වගේ ඉන්දියන් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හොඳටම නිට්ටාවට හොඳ කතා කරලා ඉන්නවා. එහෙම අවුලක් නැහැ. මොකද මේ වගේ මිනිස්සු දාම පුතේ 33 කෝටියක් නෙවෙයි. ඒක දෙකකින් වැඩි වෙලා හරි බලන්න ඕනේ. හරි මේ මෙහෙම නැගිටින්න හදන මිනිස්සු තමයි ලංකාවේ චරිත කරන්න ඕනේ. ඒ කියන්නේ මීට වඩා මොනවද මේ කතාව? හරි ඔයාලා මේවා දැකලා ඉතින් මොටිවේෂන් වීඩියෝ වලින් TikTok වල දාලා එනකොට ෂෙයා කරනවා ඇති. හරි මේවා පිටරටවල කතන්දර අහලා ඇති. එක එක්කෙනා කියන කතා අහලා ඇති. මම ඔයාලට බින්දුවේ ජීවමාන සාක්කිය. හරි මගේ ජීවිතේ හම්බෙච්ච මීට කලින් එක පුතෙක් හම්බෙලා තියෙනවා මට ඔයගේ. අම්මයි තාත්තයි දෙන්නම නැහැ. මේ තමයි මගේ ජීවිතේ එයාව පරාද කරලා හම්බෙච්ච හොඳම දරුවා. මම මාර කරු කරනවා මේ පුතාට. මේ පුතාගේ අම්මා තාත්තට. මේ වගේ පිළිලෙක් හැදුවලු. මේ වගේ ළමයිට වරදින්නේ උදේට කවදාරි දවසක ජීවිතේ අධ්‍යාපන පැත්තෙන් යන්න පුළුවන් උපරිම තැනට යන්න මම දෙන්න පුළුවන් උපරිම සපෝට් එක දෙන්න. ඒ වගේ තමයි යට යන්න පුළුවන් මේ මොරාල් එක කවදාවත් වරදින්නේ නැහැ. හරි ඔයාලට මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා ඔයාලා තීරණය කරන්න. ඔයාලට හම්බෙලා තියෙන දේවල් ඔයාලා ඇයි ඔහොම නාස්ති කරන්නේ කියලා ඔයාලා හිතන්න. ඔයාලට මේ හම්බෙලා තියෙන ඔප්ෂන් එක ඇතුලේ ඔයාලට කිසි දෙයක් අඩුනේ අතපය අඩුනේ. ඔයාගේ අනනාසේ ඔක්කොම තියෙනවා. ඔයාලට අනිත් හැමදේම තියෙනවා. ගෙදරින් හැමදේම වියදම් කරනවා. ඒ ඔක්කොම තියාගෙන උඹලා මේ ඇයි මිනිස්සු පිළිදි කියලා හිතාගන්න. මේ මිනිස්සුන්ට මොනවද තිබිලාද මේ ගේම ගන්න. උඹලට අඩුපාඩුවක් තිබ්බනම් උඹලා කවදාවත් මීට වඩා හොඳ තැනකට එයි. හරි ඒ ඉන්න වරද්ද ගන්න එපා ජීවිතේ. අනිවාර්යෙන් අපි එකතු වෙලා අනිවාර්යෙන් හොඳ ගේමක් ගමු. උදේ ඔබට අනිවාර්යෙන් අපි තව පාරක් කම්බෝඩියා ගාම අයියට ලංකාවේ නිකමව ඉතාලියට ගෙනියමු. හන්දනා මේක බලාගෙන හරි කෙනෙක් ඉතල අනිවාර්යෙන් මේ සපෝට් එක උඩට යන්න උපරිම උදව් කරයි. අපි කරන්න පුළුවන් හැමදේම කරනවා. හරි උදේ මම එනම් පුතේ ඔන්න මගෙන් බෙස්ට් රෑන්ක් එකක්. හරි මේක මට මගේ ජීවිතේ හොඳම රිසල්ට් එක වෙනුයි. හරි ඒක ආයෙ මම කිව්වා ඉස්සරහ වෙන මට අයිලන්ඩ් ෆස්ට් හම්බුණත් පුතේ අයිලන්ඩ් ෆස්ට් වුණ තරම් ඉන්න ඕනේ. මෙච්චර මොරාල් එකක් තියෙන එකෙක් ආයෙ හොයන්න හම්බෙන්නේ නැහැ. හරි ඒවනම්